හායි ඉතින් කොහොමද ඔයාලට අදත් මං ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මං අද කතා කරන්නේ මෙන්න මේ බොඩි ලෝෂන් දෙක ගැන. ඔයාලත් රැල්ලට බොඩි ලෝෂන් ගන්නවද? ඉතින් සුදු වෙනවා පැහැපත් වෙනවා කියලා රැල්ලට ඔයාලත් බොඩි ලෝෂන් ගන්නවනම් හොඳම රිසල්ට් එකක් ලැබෙන බොඩි ලෝෂන් එකක් තෝරගන්න ඕනේ. ඉතින් මගේ අතේ තියෙන මෙන්න මේ බ්‍රෑන්ඩ් දෙකේම බොඩි ලෝෂන් ගොඩාක් ජනප්‍රියයි. ඉතින් මේ දෙකම පාවිච්චි කරන අයගේ රිවිව් ගොඩාක් හොඳ ප්‍රතිඵල මේ දෙකෙන්ම ලැබෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මමත් මේ බොඩි ලෝෂන් දෙකම ගත්තා පාවිච්චි කරලා බලන්න කොහොමද රිසල්ට් එකක් ලැබෙන්නේ කියලා. ඉතින් මම අද වීඩියෝ එකෙන් මේ ගානියා බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එක ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද ගානියා බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එක ගැන මම කලින් වීඩියෝ එකක් කරලා දාලා තියෙනවා. කැමති කෙනෙක්ට සම්පූර්ණ විස්තර ඇතුව ඒක බලන්න පුළුවන්. ඇත්තටම මමත් රැල්ලට මේ බොඩි ලෝෂන් දෙකම යූස් කරා. මට හොඳම රිසල්ට් ලැබුණේ මෙන්න මේ ගානියා බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එකෙන්. නිවියා කියන්නේත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. හැබැයි නිවියා එකෙන් රිසල්ට් ලැබෙන්නේ නැතිව නෙමෙයි, ලැබෙනවා. හැබැයි ටිකක් පරක්කුයි. නිවියා බොඩි ලෝෂන් එකෙන් හොඳම රිසල්ට් ගන්න නම් අඩුම තරමින් මාස දෙකක්වත් එක දිගට ගන්න ඕනේ බොඩි ලෝෂන් එක මුළු ඇඟටම. ඉතින් මේ ගානියා බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එකෙන් අපිට සති දෙකක් තුනක් යද්දී හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ගානියා බ්‍රයිට් කම්ප්ලීට් බොඩි ලෝෂන් එකෙන්. ඉතින් ඔයාලත් මේ බොඩි ලෝෂන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට මොකෙන්ද වැඩිම ප්‍රතිඵල ලැබුණේ කියලා. නිවියා Q10+ විටමින් C බොඩි ලෝෂන් එක ගැන කියනවා නම් මේක ගොඩක්ම හොඳයි. ඔයාගේ ඩ්‍රයි ස්කින් එකක් නම් තියෙන්නේ හොඳට මොයිස්චර් ගතිය රඳා පැවතෙනවා මේ නිවියා Q10 බොඩි ලෝෂන් එක මගින්. මම අරන් තියෙන්නේ නිවියා බොඩි ලෝෂන් එකේ ෆර්මින් Q10 විටමින් C බොඩි ලෝෂන් එක. ඔයාලට ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ නිවියා එකේ එක්ස්ට්‍රා වයිට් කියන බොඩි ලෝෂන් එක. ඉතින් මම අරන් තියෙන බොඩි ලෝෂන් එක නෝමල් ස්කින් එකට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ නිවියා බොඩි ලෝෂන් එකේ එක එක ඒවා Q10 එකෙත් එක එක වර්ග ඒවා තියෙනවා කොස්මැටික් ෂොප් වල. ඉතින් මේ නිවියා බොඩි ලෝෂන් එකෙන් වෙන්නේ හොඳටම ඔයාගේ ස්කින් එක ටයිට් කරලා හොඳ මොයිස්චර් ගතියක් ලබා දෙන එක. ඒ වගේම තමයි මේ Q10 එක දීර්ඝ කාලයක් පාවිච්චි කරද්දී අපේ ස්කින් එකට ලස්සන කලර් එකක් ගන්න පුළුවන් මෙන්න මේ නිවියා Q10+ විටමින් C බොඩි ලෝෂන් එකෙන්. ඒ වගේම තමයි ගොඩක් අය දාලා තියෙනවා මම දැකලා තිබ්බා නිවියා Q10 එක බොඩි ලෝෂන් එක නිකන් දියාරුවට වගේ තියෙන්නේ දියර ගතියෙන් වැඩි කියලා. එහෙම නෑ, දියර ගතියෙන් වැඩි නෑ. හොඳට ක්‍රීම් එකක් වගේ ගණට තියෙනවා. ඔයාලට පේනවා මම අතට ගද්දි දිය වෙලා වැක්කිරෙන්නේ නැහැ. හොඳ ගණට තියෙන්න ඕනේ ක්‍රීම් එක. ඒක මං හිතන්නේ ඒ වගේ ගණට නැති එක තමයි ඒ ෆේක් එක. ඔරිජිනල් එක එහෙම නෑ. හොඳට මේ ක්‍රීම් එක ගණට තමයි තියෙන්නේ. ඉතින් මේ නිවියා Q10 බොඩි ලෝෂන් එක නිෂ්පාදනය වෙන්නේ තායිලන්තේ. ඉතින් මේඩ් ඉන් තායිලන්ඩ් කියලා තියෙනවා තමයි ඔරිජිනල් ක්‍රීම් එක. ඉතින් එක එක රටවල් වලින් මැනුෆැක්චර් කරලා තියෙනවා මේ නිවියා ක්‍රීම් එක. ඔයාලා ගන්නකොට අනිවාර්යයෙන්ම ජර්මන්, තායිලන්ඩ්, ස්පෑනිෂ් කියන රටවල් වල තියෙන නිවියා Q10 බොඩි ලෝෂන් එක ගන්න බලන්න. ඒක තමයි ඔරිජිනල්ම ක්‍රීම් එක. අනිත් ඒවා ඔරිජිනල් නැහැ. ඉතින් මේක එන්නේ මිලිලීටර් 400 බොටල් එකකින්. ඉතින් මේකේ මිල වෙන්නේ රුපියල් 2900ත් 3200ත් අතර මිලකට තමයි මේක අලෙවි වෙන්නේ. ඉතින් මේ බොඩි ලෝෂන් එකේ අන්තර්ගත දේවල් කියනවා නම් මේක අනිවාර්යයෙන්ම විටමින් C අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ඇක්වා, ග්ලිසරින් ඒ වගේ දේවලුත් මේ බොඩි ලෝෂන් එකට අන්තර්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම Q10 මගින් අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට ගොඩාක්ම වියලි සමක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ නිවියා Q10 එක ඔයාට සුදුසුයි. අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් එකේ වියලි ගතය නැති කරගන්න පුළුවන් මේ නිවියා Q10 එක මගින්.
ඉතින්වා මේ බොඩි ලෝෂන් එකෙන් ග්ලෝ එකක් බලාපොරොත්තු වෙනවා නම් Nivea Extra White කියන Q10 බොඩි ලෝෂන් එක මිලදී ගන්න ඕනේ. ඉතින් ඔය දේවල් ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. රැල්ලට බොඩි ලෝෂන් ගන්නව නම් අනිවාර්යෙන්ම ඔරිජිනල් එකක් ගන්න. ඒ වගේම ඒ වගේ රිවිව් බලන්න. හැමෝම හොඳයි කිව්වට ඔයාට ඒක හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි මට නම් ගොඩක්ම හොඳයි Garnier Bright Complete බොඩි ලෝෂන් එක. ඒකෙන් හොඳට අපේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. මතක ඇතුව මාව subscribe කරන්න.